හැමෝම හොඳින් ඉන්නා නේද? මට හිතුණා ඉරිදා උදේවරුවක් අපි දෙන්නගේ කොහොමද කියුනේ කියලා ඔයාලත් එක්ක එකතු වෙන ගමන් පොඩ්ඩක් වීඩියෝ කරන්න. ඉතින් එන්න මේ පැත්තට. ඉතින් මම දැන් මේ තේ එක හදන ගමන්. ඒ කියන්නේ අපි දෙන්නට තේ එක හදන්න උනේ දෙවිදිහකට සමහර වෙලාවට. ඉතින් එක එක දේවල් හිතෙනවනේ නේද? අපේ හස්බන්ඩ් මේ දවස්වල ඩයට් ප්ලෑන් එකක් පටන් ගන්න නිසා මේ අපිට හිතුණා මුලින්ම එයාගේ තමයි ප්ලෑන් එක යන්නේ එක දවස් 14ක ෂුගර් ගන්නෙම නැහැ කියලා ෂුගර් කට් කරලා තමයි ගන්න. එතකොට දැන් එයාගේ තේ එකටත් මම ෂුගර් දාන්නේ නැහැ. ඒකට එයාට කහටත් මොනවත් ඕනේ නැහැ කිව්වා. සුදු කිරි එකක් ඕනේ කිව්වා. ඉතින් මම මේ දැම්මේ එකට මේ කුරුඳු කුඩු ටිකක්. එහෙම දැම්මහම එයා කියන්නේ තේ එක බොන්න පුළුවන් රසයි කියලා. මගේ එක නම් ඉතින් සාමාන්‍ය විදිහට හදාගෙන මං ආසය කෝපි කුඩු ටිකක් උඩින් ඉහලා වගේ එහෙම දාගෙන බොන්න. එතකොට පොඩ්ඩක් හරිම සියුම් කෝපි රසයක් එනවනේ තේ එකත් එක්ක. ඒකට මම ටිකක් කැමතියි. නිසා තමයි එහෙම දාගත්තේ. අද උදේට කන්න මට හිතුනේ මේ අල වර්ගය. මේකට කියන්නේ හිඟුරල කියලා. මේ විදිහට මේක සුද්ධ කරද්දී උඩ පොත්ත ගියාම ඇතුළ පොඩක් රෝස පාට වගේ ලේයර් එකක් තියෙනවා. ඊට පස්සේ අලය සුදු පාටයි. මේක ටිකක් සෙවල ගතියක් තියෙනවා. තම්බද්දිත් එහෙමයි. තම්බ ගන්නත් ටිකක් අමාරුයි. ඒ වුණාට මේක ගොඩාක් ගුණදායක ආහාරයක්. මේක ඇත්තටම ඖෂධයක් කියලාත් හඳුන්වන්න පුළුවන් මේ හිඟුරල. විශේෂයෙන්ම කාන්තාවන්ට තමයි ගුණ තියෙන්නේ. කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ඇතිවෙන ප්‍රශ්න, හෝමෝන් ඉම්බැලන්ස්, ඒ වගේම ඔසප් වෙන්න කලින් ඇතිවෙන ලක්ෂණ, කියන්නේ සමහරවිට බඩ රිදෙනවා, පියයුරු වේදනාව, ඒ වගේ ඒවා තියෙනවානේ. ඒකට සාමාන්‍යයෙන් හිඟුරල කෑමට ගන්නවා නම් ඒවා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා කියලා කියනවා. ඒත් එක්කම හෝමෝන් ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න නිසා, ඩිම්බකෝෂයේ ප්‍රශ්න, ගර්භාෂයේ ගැටලු නිසා දරුඵල ප්‍රමාදයි නම් ඒවටත් ගුණයි කියලා කියනවා. ඒත් එක්කම ගර්භණී කාන්තාවන්ටත් ඉතාමත්ම ගුණයි කියලා කියනවා. හස්බන්ඩ් නම් උදේට කෑවේ ඕට්ස්, මම හිඟුරල. අපි දෙන්නම ඉතින් උදේ කෑම එක අරගෙන දැන් මම මේ කරන්න යන්නේ චුටි වැඩක්. ඔයාලට කියන්න බැරි වුණානේ හිඟුරල සුද්ධ කරද්දී පීලර් එකකින් පීල් ඔෆ් කරනවට වඩා පහසුයි මං කරපු විදිය. මොකද හිඟුරල අර බතල වගේ මේ පොත්ත මේ ටිකක් අර ගැටිති වගේ එක තැන් වලින් උඩට ඇවිල්ලා එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අර මං එහෙම සුද්ධ කරගත්තේ. නැත්තම් හිඟුරලාලේ ටිකක් අපතෙත් යනවානේ. ඒ නිසා මම මේ පොඩි වැඩකට මේ බෝතලයක ස්ටිකර් එක අයින් කරගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපිට බෝතලේ අපි ඒකේ තියෙන දේ පාවිච්චි කරලා ඉවරනට පස්සේ අපි ගලවන්නේ නැති ගලව ගන්න බෑනේ. ඒකේ ලේයර් එකක් ඉතුරු වෙන ගොඩක් වෙලාවට. ඒ නිසා ඔයාලට පුළුවන් ටිකක් රස්නෙන් වතුර ටිකක් දාලා තියලා හිමීට ගලව ගන්න. එතකොට අර ගම් එක ස්ටිකර් එකට හොඳට ඇලවිලා තියෙන බෝතලයට ඇලවිලා තියෙන ටික ස්ටිකර් එකට ගිහින් තියෙන්නේ. ඒ නිසා ඉතාමත්ම පහසුවෙන් ස්ටිකර් එක ගලව ගන්න පුළුවන්. මම මේ හදන්න යන්නේ ඉටිපන්දමක්. ඉටිපන්දමක් කියවට ඉතින් ඉටිපන්දම් දිය කරලා ඒ ඉටි වලින් තමයි ඒ ඉටිපන්දම හදන්නේ. හස්බන්ඩ් කියලා ඉටිපන්දම් ටිකක් ගෙන්න ගත්තා. හැබැයි ඒ ඉටිපන්දම් ටික නම් මදි වුණා. ඊට පස්සේ ආයෙත් ලොකු ඉටිපන්දම් 4-5කුත් ගෙන්න ගන්න ඕනා වැඩේට. ඒක අඩු ගින්දරේ ටිකක් අර මේ ඉටිපන්දම් දිය වෙනකන් තියන අතරතුර මං හදාගත්තා පොඩි පවුඩර් එකක්. ඒක හැදුවේ කරාඹු නැටි, කුරුඳු ඒවා ටික මික්ස් කරලා ඒක පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගෙන ඒ පවුඩර් එක තමයි මම මේ දාගන්නේ. මගේ ළඟ කුරුඳු පොතු ටිකක් තිබුණා. ඒ ටික උයන්න ගන්න ටිකක් අමාරුයි. පුස් වගේ හැදලා තිබුණේ. මම ඒකෙන් තමයි පවුඩර් එක හදාගත්තේ. ඒක වෙනම ඉතින් අරන් තියාගන්න ඕන මේ වගේ වැඩවලට. මේක ඇත්තටම මේ ඉටිපන්දම අමුතු සුවඳක් එනවා. ඒත් එක්කම
මේක මැස්සන්ට මදුරුවන්ට එහෙමත් හොඳයි කියලා මම දැකලා තියෙනවා. මමත් මේ YouTube channel එකක දැකලා තමයි හදන්නේ. අපි බලමුකෝ හදලා. ඉටිපන්දම් දියවෙද්දී අර ඒව ඇතුලේ තියෙන නූල අරගෙන නූල් කීපයක්ම එකතු වෙනවානේ. ඒවෙන් 2-3ක් අරගෙන අතින් අඹරවන්න පුළුවන් අර මේ තිරේට. මොකද අඹරවන්න පුළුවන් ඒවේ පොඩ්ඩක් ඉටි ගතිය තියෙනවානේ. ඒ නිසා හොඳට ඇලවෙලා තියෙනවා. ඊට පස්සේ උඩින් ඉරට්ටක් වගේ මොන හරි කෝටුවක් මොන හරි තියලා ඒකේ චුට්ටක් උඩින් රඳවලා පහන් තිරේ බෝතලයේ උස්සට ගන්න ඕනේ. අරගෙන එහෙම රඳවලා තමයි අපි අර ඉටි ද්‍රාවණය දාන්නේ. මං දැන් මේ කරන්න යන්නේ වීදුරු බෝතලයක් තිබුණු එකකින් වාස් එකක් වගේ හදාගන්න පුළුවන්ද කියලා පොඩි try එකක් දුන්නේ. බලන්නකො ඉතින් සාර්ථකද කියලා. හැබැයි අර හිතේ තිබුණු විදිහටම ඒක ආවේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඔයාලත් බලන්නකෝ. ගෙදර ගම් මොකුත් තිබුණේ නැති නිසා මම ඔය ඩබල් ටේප් එකක් වටේ අලවගෙන ගෝනි නූල් වගේක් තිබුණා. ඒවෙන් පොඩ්ඩක් පොඩි ඩෙකරේෂන් එකක් තමයි දාගත්තේ. බලන්නකෝ. මේ මල කැලෑවල් වල හැදුනට මං ඒකට හරිම ආසයි. මං ඒකේ අමුතුම ලස්සනක් දකිනවා. ඒ නිසා ඉතින් ඒව වලින් මල් 2-3කුත් දාගත්ත. බලන්නක ලස්සනද කියලා. ඊට පස්සේ ඉතින් බාර්ලි වගේක් තිබිලා ඒ බාර්ලි තම්බ ගත්තා අපි දෙන්නට බොන්න. ඒ වගේ දේවල් ගෙනාවහම අපි ඒකේ පැකට් එක අයින් කරලා බෝතලෙට දාගන්නවානේ. ඒක එතකොට ඒකේ එක්ස්පයර් ඩේට් එකම අපිට අමතක වෙනවා. ඒ නිසා මම අර ඒ විදිහට ඒකේ මූඩියේ ඇතුල් පැත්තේ කලවලා තියාගන්න. ඒක තමයි ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පෙන්නුවේ. මං ගැනත් හිතන්න ඕනේ නිවාඩු දවසේ. ඒ නිසා මම මේ පොඩි පැක් එකක් දාගන්න යන්නේ. මේක මුල්තානි මිටි දන්නවා නේද ඔයාලා? ඒක මැටි වර්ගයක්. අර ඒක ගොඩක් හමට හොඳයි. ඔහොම තමයි ඉතින් අපි දෙන්නගේ ඉරිදා උදේවරුව ගෙවුනේ. එහෙනම් අපි ආයෙත් ළඟදීම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.